ඔක්තෝබර් මස 17 වෙනි දින කාලගුණ අනාවැකිය පොත් ඉදිරිපත් කිරීම ශානක විධානගේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල පසුරු එකෙන් පසුව වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව උතුරු මැද සහ වයිඹ පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවේ. බස්නාහිර සහ දකුණු පළාත්වල උදැස්සන කාලයේදීද වැසි ඇතිවේ. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවේ. සුළං නිරත දිශින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළගේ වේගය පැයට කිලෝමීටර් 20ත් 30ත් පමණ වේ. දිවයින වටාවන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී. ගිගුරුන් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල తాවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ తాවකාලිකව විතරලු වේ. ගිගුරුන් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණුමකින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පීවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කරුණාවෙන් ඉල්ලා සිටිනු ලැබේ.